හරි ආයිබෝන් දරුවනේ අද කතා කරන්නේ වෙළඳපොළ ආර්ථිකය කියන පාඩම. ඒකෙදි අපි දන්නවා වෙළඳපොළ ආර්ථිකයේදී අපි මූලික වශයෙන් කතා කරන સિદ્ધාන්ත දෙකක් තියෙනවා. ඉල්ලුම සහ සැපයීම කියන කතාව. ඒතර මේ පාඩමේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉල්ලුම කියන කතාව. හරිද? හරි. එතකොට බලමු මොකද්ද මේ ඉල්ලුම කියන්නේ දේ. ඉල්ලුම ඇත්තටම ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් වෙන් වෙනවා පෞද්ගලික ඉල්ලුම සහ වෙළඳපොළ ඉල්ලුම කියලා. පෞද්ගලික ඉල්ලුම කියලා කියන්නේ එක් පාරිභෝගිකයන් විසින් කරන ඉල්ලුම. ඒ කියන්නේ තනි පාරිභෝගික විසින් කරන ඉල්ලුම තමයි පෞද්ගලික ඉල්ලුම කියලා කියන්නේ. ඒ වගේම වෙළඳපොළ ඉල්ලුම කියලා කියන්නේ මුළු සමස්ත පාරිභෝගිකයන්ගේ එකතුව තමයි අපි කියන්නේ වෙළඳපොළ ඉල්ලුම කියලා කියන්නේ. හරිනේ? හරි. එතකොට අපි බලමු මොකද්ද ඉල්ලුමේ නිර්වචනය මොකද්ද කියලා. එතකොට බලමු මෙන්න මේ පොයින්ට් හතරක් ඔස්සේ මේක විග්‍රහ කරනවා. එකක් තමයි යම් නිශ්චිත කාලච්ඡේදයක් තුල යම් නිශ්චිත කාලච්ඡේදයක් කියලා කියන අපි කොමු එක්ක මාසයක් සතියක් දවසක් අවුරුද්දක් ඒ වගේ යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් ගන්න ඕනේ. ඊළඟ අනෙකුත් සාධක ස්ථාවරව තිබීදී. ඒක අපි ඉදිරියේදී කතා කරන මොනවද අනෙකුත් සාධක කියන කතාව. හරිද? හරි. ඊළඟ සලකා බලන භාණ්ඩයේ අපි හිතමු සලකා බලන භාණ්ඩයේ පාන් නැත්තම් මොකක් හරි මොකක් හරි සලකා බලන භාණ්ඩයක් ගැන හිතනවා. ඒතර ඒ සලකා බලන භාණ්ඩයේ විවිධ මිල ගණන් යටතේ. ඒ කියන්නේ ඒ මොකක් හරි මිල එක්කෝ මිල රුපියලක් රුපියල් 5ක් 10ක් ආදී වශයෙන් මොකක් හරි විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට සූදානම් ප්‍රමාණය අපි කියනවා ඉල්ලුම කියලා කියනවා. පැහැදිලිනේ? හරි. එතකොට අපි දන්නවා නිරෝචනද අපි ලියන්න ඕනේ යම් නිශ්චිත කාලච්ඡේදයක් තුල අනෙකුත් සාධක ස්ථාවරව තිබෙදී සලකා බලන භාණ්ඩයේ විවිධ මිල ගණන් යටතේ මිලදී ගැනීමට සූදානම් ප්‍රමාණය අපි කියනවා ඉල්ලුම කියලා කියනවා. පැහැදිලි? අන්න ඒ ඉල්ලුම තමයි අපි කියවේ වෙළඳපොළ ඉල්ලුම කියලා අපි නිර්වචනය කරන්නේ. පැහැදිලිනේ? හරි. ඊළඟ බලමු ඉල්ලුමක් ඇති වෙන්න බලපාන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. සෝරි. මේ ඉල්ලුමක් ඇති වෙන්න බලපාන ප්‍රධාන ක්‍රයිටීරියා තුනක් තියෙනවා. එකක් තමයි උවමනාවක් තියෙන්න ඕනේ. පැහැදිලි? ඒ කියන්නේ භාණ්ඩේ ඉල්ලන්න නම් අනිවාර්යයෙන්ම උවමනාවක් තියෙන්න ඕනේ. ඒ වගේම ක්‍රය ශක්තියක් තියෙනවා. මොකද ක්‍රය ශක්තිය කියලා කියනවා මිලදී ගැනීමට හැකියාවක් තියෙන්න ඕන පාරිභෝගිකයට. ඒ වගේම මිලදී ගැනීමට සැලැස්මක් තියෙන්න ඕනේ. සැලසුමක් තියෙන්න ඕනේ. රයිට් මේ මිලේදී මේ ප්‍රමාණය මිලදී ගන්නවා. මේ මිලේදී මේ ප්‍රමාණය මිලදී ගන්නවා. පැහැදිලිද? හරි. එතකොට නම් ඉල්ලුමක් ඇතිවීමට තියෙන අවශ්‍යතා අපි දන්නවා තියෙන තුනක්. එක උවමනාවක් පවතින්න ඕනේ. ක්‍රය ශක්තියක් තියෙන්න ඕන සහ මිලදී ගැනීම සැලැස්මක් තියෙන්න ඕනේ. පැහැදිලිද? හරි. ඊළඟට අපි බලමු මෙන්න මේ කතා කරන ඉල්ලුම මේ පැත්තට යමු. මෙන්න මේ කතා කරන වෙළඳපොළ ඉල්ලුම තීරණය කරන සාධක. අපි ඒකට කියනවා ඉල්ලුම් තීරක කියලා. හරිද? එහෙනම් මෙතනදී අපි ඉල්ලුම් තීරක හඳුනා ගන්නවා හතක්. පැහැදිලිනේ? හරි. අපි බලමු එකක් ගන්න මොනවද මේ ඉල්ලුම් තීරක කියලා. එකක් තමයි සලකා බලන භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩය කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ අපි උදාහරණ වශයෙන් පාන් ගත්තා කියලා. ඒතර සලකා බලන භාණ්ඩයේ පාන් හැර අනිකුත් ඒවා ඔක්කොම වෙනත් භාණ්ඩ. පැහැදිලිද? හරි. මෙතනදී සලකා බලන භාණ්ඩය අපි නිකන් හිතමු x කියලා. මේ භාණ්ඩ වර්ග x කියලා හිතමු. එතකොට px කියලා කියනවා. එහෙනම් x භාණ්ඩයේ මිල තමයි මේකෙන් පෙන්වන්නේ. පැහැදිලිද? රයිට්. හරි. දෙවෙනි එකට අපි කියනවා සම්බන්ධිත භාණ්ඩවල මිල. ඒක සම්බන්ධිත භාණ්ඩ කියලා කියන්නේ සලකා බලන භාණ්ඩේ හැර අනිකුත් භාණ්ඩ ටික. මේක වර්ග දෙකකට වෙන් වෙනවා. එකක් තමයි ආදේශන භාණ්ඩ සහ අනුපූරක භාණ්ඩ. ඒක අපි පසුව සාකච්ඡා කරනවා ඒක. හරි? රයිට්. එතකොට සම්බන්ධිත භාණ්ඩ වර්ග දෙකයි ආදේශක භාණ්ඩ සහ අනුපූරක භාණ්ඩ. එහෙනම් මෙන්න මේකට අපි කියනවා related goods. ඒ කියන්නේ සම්බන්ධිත භාණ්ඩ මිල. එහෙනම් PR price of related goods. ඒ කියන්නේ PR කියලා දානවා. හරිනේ? රයිට්. ඊළඟ තුන්වෙනි එක තමයි පාරිභෝගික ආදායම. පාරිභෝගිකය කොච්චර ආදායමක් ගන්නවද? ඒක අපි හිතනවා y yield කියන එකෙන් තමයි y පෙන්නන්නේ. පැහැදිලි? හරි. ඊට පස්සේ පාරිභෝගික රුචිය. එහෙනම් taste එක. පාරිභෝගික කොච්චර කැමතිද ඒ භාණ්ඩේ පරිභෝජනය කරන්න. ඒ මත මෙන්න මේ කතා කරන වෙළඳපොළ ඉල්ලුම තීරණය වෙනවා. හරිනේ? රයිට්. පස්වෙනි කියනවා අනාගත අපේක්ෂාව. අනාගතයේදී ඒ භාණ්ඩය ඉල්ලුම් කරන්න මේ පාරිභෝගික අනාගත අපේක්ෂාවන් කියන දේ වැදගත් වෙනවා. අපි ඒක E පෙනවා expectation නිසා. පැහැදිලිද? හරි. ඉතින් හයවෙනි කාරණේ කියනවා ගනුදෙනුකරුවන් සංඛ්‍යාව. මාකට් එකේ කොච්චර ගනුදෙනුකරුවෝ සංඛ්‍යාවක් ඉන්නවද කියන එක මත වෙළඳපොළ ඉල්ලුම තීරණය වෙනවා. හරි. අවසාන එක හත් වෙනි එක අනෙකුත් සාධක. ඒක ඇවිල්ලා
මනෝවිද්‍යාත්මක සාධක. කියන්නේ මිනිස්සුගේ අර තියෙනවනේ සිතිවිලි මේක පරිභෝජනය කරන හොඳයි කියනවා නැහැ කියනවා අන්න ඒ වගේ දේවල්. ඊට පස්සේ දේශපාලනික කාරණා. ඒ කියන්නේ දේශපාලනික යම් සිද්ධීන් මත වෙළඳපොළ ඉල්ලුම තීරණය. ඒ කියන්නේ සමාජවල රජයක් තීරණය කරනවා මේ භාණ්ඩේ පරිභෝජනය කරන්න එපා වගේ දේවල්. ඒ නිසා දේශපාලනික කාරණා මත වෙළඳපොළ ඉල්ලුමත් වෙනස් වෙන්න පුළුවන්. අපි මේ හඳුනා other factors කියන එක ඕ කියලා පෙන්නනවා. පැහැදිලිනේ? හරි. එතකොට මෙතනදී ඔයා දන්නවා මෙන්න මේ එක එකක් අපි කියනවා මේ එක එකක් නිසා තමයි වෙළඳපොළ ඉල්ලුම වෙනස් වෙන්නේ. ඒ නිසා අපි මෙන්න මේ හතර අපි කියනවා ස්වායක්ත විචල්යන් කියලා. ස්වායක්ත විචල්යන් කියලා කියනවා. ඒතර මේ ස්වායක්ත විචල්ය වෙනස් වීම මත තමයි වෙළඳපොළ ඉල්ලුම වෙනස් වෙන නිසා අපි දන්නවා මේකට අපි කියනවා පරායක්ත විචල්යන් කියලා කියනවා. එහෙනම් ස්වායක්ත විචල්යන් සහ පරායක්ත විචල්යන් අතර සම්බන්ධතාවයක ශ්‍රිතීක සම්බන්ධතාවය අපි පෙන්වනවා මෙන්න මේ ඉල්ලුම් ශ්‍රිතයෙන් අපිට පෙන්වන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ස්වායක්ත විචල්ය ටිකයි පරායක්ත විචල්ය ටිකයි අතර ශ්‍රිතීක සම්බන්ධතාවය අපි පෙන්වනවා ඉල්ලුම් ශ්‍රිතය මගින් පෙන්වනවා. එහෙනම් එන්නකොද? රයිට් හරි. එතකොට මෙතන අපි දන්නවා වෙළඳපොළ ඉල්ලුම QD අපි හිතමු මේ භාණ්ඩේ X භාණ්ඩය කියලා හිතුවොත් QDX කියලා අපි හිතමු. රයිට්? පැහැදිලි හරි. එතකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය QD. ඒ කියන්නේ X භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය සමාන වෙනවා. රයිට්. මෙන්න මේ එක එක සාධක ටික අපි දානවා මෙතන. මොනවද පළවෙනි එක? සලකා බලන භාණ්ඩයේ මිල. ඒ කියන්නේ PX. ඊට පස්සේ සම්බන්ධිත භාණ්ඩවල මිල. PR. පාරිභෝගික ආදායම. Y. ඊට පස්සේ පාරිභෝගික රුචිය T. ඊළඟට අනාගත අපේක්ෂාවන් E. ඊළඟට ගනුදෙනුකරුවන් සංඛ්‍යාව NB. ඊළඟ අනෙකුත් සාධක O. රයිට්. එහෙනම් මෙන්න මේකට තමයි අපි කියන්නේ ඉල්ලුම් ශ්‍රිතය කියලා කියනවා. හරිනේ? රයිට්. ඒතකොට මෙතන ඔයාලට පේනවා මෙන්න මෙතන පෙන්눔 කරන්නේ සියලුම ස්වායක්ත විචල්යන් ටික. මේ තමයි පරායක්ත විචල්ය. පරායක්ත විචල්ය මෙතන තියෙනවා. පැහැදිලි? රයිට්. හරි. එතකොට දැන් ඔයාලට පේනවා QDX සමානයි F වරක් PX කියලා කියන සලකා බලන භාණ්ඩයේ මිල, PR කියලා කියන සම්බන්ධ භාණ්ඩයේ මිල, Y කියලා කියන්නේ පාරිභෝගික ආදායම, T කියලා කියන්නේ පාරිභෝගික රුචිය, E කියලා කියන්නේ අනාගත අපේක්ෂාවන්, NB කියලා කියන්නේ number of buyers, ඒ කියලා කියන්නේ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව, O කියලා කියන්නේ other factors, ඒ කියලා කියන්නේ අනෙකුත් සාධක, මනෝවිද්‍යාත්මක සාධක සහ දේශපාලනික සාධක. පැහැදිලි? right. හරි. එතකොට මෙන්න මේක තමයි ඉල්ලුම් ශ්‍රිතය කියලා අපි හඳුන්වන්නේ. ඒතර ඔයාලට තේරෙනවා මෙන්න මේ ස්වායත්ත විචල්යන්ගේ වෙනස් වීම අනුව සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වීම තමයි දැන් අපි කතා කරන්නේ. හරි. එතකොට අපි ඊළඟ කොටසට එනවා ඉල්ලුම් න්‍යායට. පැහැදිලි? ඉල්ලුම් න්‍යාය. ඉල්ලුම් න්‍යාය කියලා කියන්නේ ඉල්ලුම තීරකය වෙනස් වන විට. ඒ කියන්නේ ඉල්ලුම් තීරකයක් වෙනස් වන විට. ඒ කියන්නේ ඉල්ලුම් තීරක මොනවද? මෙන්න මේවා. PX, PR, Y, T, E, NB, O. මෙන්න මේ එකක් වෙනස් වෙනකොට ඉල්ලුම වෙනස් වන ආකාරය විග්‍රහ කිරීම තමයි ඉල්ලුම් න්‍යාය කියන්නේ. ඒතර වෙනස් වෙන්නේ මොනවද? ස්වායත්ත විචල්යන් ටික. මොනවද? X වෙනස් වෙන්න පුළුවන්. PX වෙනස් වෙනකොට QDX. right. ඔන්න. සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මේක පළවෙනි එක. අනිත් එක QDX සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. සම්බන්ධිත භාණ්ඩයක මිල වෙනස් වුණොත්. පැහැදිලිනේ? හරි. ඒ වගේම අනිත් ඒවා දායන්න. QDX F වරක් Y. එහෙනම් පාරිභෝගිකයාගේ ආදායම වෙනස් වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඊළඟ QDX F වරක් T. පාරිභෝගික රුචිය වෙනස් වෙනකොට
සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. right? ඊළඟ QDX සමාන F වරක් E. අනාගත අපේක්ෂාවන් වෙනස් වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. right? ඊළඟ QDX සමානයි F වරක් NB. ඒ කියන්නේ ගනුදෙනු කරුවන් සංඛ්‍යාව වෙනස් වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. අවසාන එක QDX සමානයි F වරක් O. ඒ කියන්නේ අනෙකුත් සාධක වෙනස් වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. දැන් ඔයාලට පේන හැම වෙලේම මේක තියෙන්නේ QDX 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 QDX. එහෙනම් උත්තරම තියෙන පරායත්ත විචල්‍ය හැම වෙලාවෙම වෙන්නේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය බව. ඒ ස්වායත්ත විචල්‍ය එක් එක් තීරකය අනුව වෙනස් වෙනවා. මෙතනද PX PR Y T E NB O. පැහැදිලි කියන එක? right. හරි. ඊළඟට අපි එනවා ඉල්ලුම් න්‍යායෙන් ඉල්ලුම් නීතියට. right. ඉල්ලුම් නීතිය කියලා කියන්නේ මෙන්න මේකයි ඉල්ලුම් නීතිය කියලා හොඳට බලාගන්න. යම් දෙන ලද අවස්ථාවක ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් කරුණු නොවෙනස්ව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල. right. දැන් මේ ඉල්ලුම් ශ්‍රිතේ මට බලන්න සලකා බලන භාණ්ඩයේ මිල කො? right. මෙන්න සලකා බලන භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩයේ මිල මෙන්න. right. දැන් ආයෙමත් කියනවා යම් දෙන ලද අවස්ථාවක ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් කරුණු නොවෙනස්ව තිබේදී සලකා බලන භාණ්ඩයේ මිලෙහි සිදුවන වෙනස් වීමකට ඔන්න සලකා බලන භාණ්ඩයේ මිල තමයි වෙනස් වෙන්නේ. මෙන්න මේ සාධක ටික වෙනස් වෙන්නේ නැත. මෙන්න මේ සාධක ටික වෙනස් වෙන්නේ නැතුව සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වුණොත් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන වෙනස් වීම ගැන තමයි ඉල්ලුම් නීතියෙන් කියන්නේ. ඒ කියන්නේ මෙන්න මේක වෙනස් වෙනකොට මෙන්න මේකට මොකද වෙන්නේ? මේ එතකොට PX වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. ඒ මත සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවද අඩු වෙනවද කියන එක තමයි මේ ඉල්ලුම් නීතිය කියන්නේ. right. ඒකෙදි වෙන්නේ මෙන්න මේකයි. එතකොට ඉල්ලුම් නීතිය ඉල්ලුම් නීතියෙන් අපි කියනවා QDX. ඒ කියන්නේ සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය සමානයි තීරණය වෙනවා PX මත. මේ නීතියෙන් කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිල PX වැඩි වෙනකොට සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම අනිත් පැත්තට සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. අපිට පේනවා මෙතන සම්බන්ධතාවය මිල සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. සලකා බලන භාණ්ඩයේ මිල අඩු වෙනකොට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් සම්බන්ධතාවය අපිට පැහැදිලි මිලත් ඉල්ලුම් ප්‍රමාණයත් අතර ප්‍රතිලෝම සම්බන්ධතාවයක්වත් ඍණ සම්බන්ධතාවයක් තියෙනවා. වැඩි වෙනකොට අඩු වෙනවා අඩු වෙනකොට වැඩි වෙනවා. එහෙනම් සම්බන්ධතාවය අපි දන්නවා ප්‍රතිලෝම හේවත් ඍණ සම්බන්ධතාවයක් තියෙනවා. එහෙනම් ඉල්ලුම් නීතියේදී අපිට මේක කියන්න පුළුවන් මෙන්න මේ විදිහට යම් දෙන ලද අවස්ථාවක ඉල්ලුම කෙරෙහි බලපාන අනෙකුත් කරුණු නොවෙනස් තිබෙදී සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙන විට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය අඩු වන බවත් සලකා බලන භාණ්ඩයේ මිල අඩු වන විට සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන බවත් ඉල්ලුම් නීතියෙන් කියනවා කියලා අපිට ඉස්සර කරලා පෙන්නන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් අපිට දැන් මේ දෙක කතා කරා ඉල්ලුම් ශ්‍රිතය, ඉල්ලුම් න්‍යාය, ඉල්ලුම් නීතිය. එහෙනම් මේක පැහැදිලි වෙන්න ඕන හරියටම.